අදම කියන්න යන්නේ ගොඩ දෙනෙක් කරන PRP ට්‍රීට්මන්ට් එකෙන් බෙස්ට් රිසල්ට් ගන්න බැරි වෙන්න ගොඩ දෙනෙක් නොදන්න ලොකුම රහස. ආයිබන් මම වෛද්‍ය දිලීප. අපි හිතමු මේ වීදුරු තුන ඔයාගේ හිස කෙස් වල අවස්ථා තුනක් කියලා. සම්පූර්ණ හිස් වීදුරුව හිස්ගස් සම්පූර්ණයෙන්ම මැරලා ගිය තට්ටය. මේ පිරিলা තියෙන එක නිරෝගී හිස කෙස්. මේ බාගෙට තියෙන එක කෙස්ගස් තුනී වෙලා දුර්වල වෙලා තියෙන අවස්ථාව. PRP කියන්නේ නැත්තම් platelet rich plasma කියන්නේ මෙවැනි පෝෂණ උත්තේජකයක්. මේ ලික්විඩ් එක මේ හිස් වීදුර දැම්ම කියලා මේක පිරෙන්නේ නැහැ වගේම තට්ටේ සෑදුණු හිසකට PRP ට්‍රීට්මන්ට් එක කරා කියලා හිසකෙස් වැවෙන්නේ නැහැ. නමුත් PRP ට්‍රීට්මන්ට් එකට පුළුවන් ඔබේ දුර්වලුණු හිසකෙස්කස් වර්ධනය කළා ඝනකම් වැඩි කළා පෝෂණය දීලා ස්වාභාවික වැඩිම ගසක් දක්වා වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා PRP කියන්නේ තට්ටේ සුව කරන්න තියෙන මැජික් එකක් නෙවෙයි. PRP ට්‍රීට්මන්ට් එක කරන්නේ ඔබේ දුර්වලුණු හිසකස් වර්ධනය කළා යථා තත්ත්වයට පත් කර ගැනීම පමණයි. ඒ වගේම නියම ප්‍රතිඵල ගන්න නම් PRP ට්‍රීට්මන්ට් එක හරි වෙලාවට හරි ස්ථානයේදී කරන්න ඕන. ඒ වගේම PRP ට්‍රීට්මන්ට් එකේ අලුත් ප්‍රතිකර්මයක් වන PRF ප්‍රතිකර්මය ගැනත් ඔබ දැනුවත් වෙන්න ඕන. හරි ප්‍රතිකර්මය හරි වෛද්‍යවරයෙක් ලවා කර ගැනීම තමයි මේදී වැදගත්ම කාර්යය වෙන්නේ.